බලන්නකො මෙයා වැටෙන වැටිල්ල. තව පොඩ්ඩෙන් වැටෙනවා. පොඩ්ඩ දෙන්නත් තියන්නේ සේමසේ විසියන්නන්න නෙමේ. මං වගේම ඩයිල්ලන්නේ දෙහ පැත්තින්නේ. ඉතින් බලන්නක මේ ගෙදෙට්ටාපු අමුත්ත කවුද කියලා. ඉතින් මේ බව්වගේ සද්දෙත් නම් මෙයා පණ කඩාගන දුවනවා. ආපහු නවතින්නේ මේ ඉස්සරහදින විලෙන් තමයි. ඉතින් වා සුරත සතෙක් හදන්ඩ ඉන්නා නම් මෙන්න හොඳම ඔප්ෂන් එක. නෑනෑ විහිලුට කිව්වේ. ඉතින් බලන්න මේ ට්‍රන්ස්ෆර්මේෂන් එක. ඉතින් දානනම් සුපිරි ට්‍රන්ස්ෆර්මේෂන් එකක්. ඉතින් මේ දැන් ඔබ දකින්නේ අති විශාල ඇනකොන්ඩෙක්. ඉතින් නිකම්ම නිකං ඇනකොන්ඩෙක් නම් නෙමේ. ගොදුරක් ගිලපු ඉතාමත් විශාල ඇනකොන්ඩෙක්. ඔබ මේ දැන්දකිනේ තායිලන්තේ අතරල දැමුපු වෝට පාක් එක. ඉතින් ඉස්සන කොච්චර මිනිස්සු පිරලා තියෙන් නැදේ වෝට පාක් එක. ඉතින් බලන්නක මේ ලයිට් හවුසේ තියෙන තැනසා මේ රැල්ල මේ ලයිට් හවුස්සරත් වඩා උඩින් වදින හැටි. ඉතින් හරිම අපූර්ව දෙයක්ත්වයි මේ ඔබ දකින්නේ. ඉතින් අදුරනද බලන්නක මේ ඉන්න යාළුව. ඉතින් මේ පොඩ්ඩටත් වෙන්නේ එසේ මෙසේ අකර තැබ්යන්නන් නෙමේ. ජිරාප් කෙනට කණ්ඩ දාලා තව පොඩ්ඩෙන් අහස් ගත වෙන්ඩ තමයි මේ පුඩ්ඩ හදන්නේ. ඉතින් රැවුල් ලෝන් තරම් දැකලා තිබ්බට මෙච්චර දිග රැවුලක්වා දැකලා තිනවා. ඉතින් බලන්නකු සාමාන්‍යයෙන් කෙල්ලෙකි කොන්්ඩෙකටත් වඩා දිග රැවුලත්වයි මේ මහත්තර තියෙන්. ටික්ටොක් නිලියෝ කියලද හිතුවේ නෑනෑ මේන්නේ ඒශ්‍රාල යුදු සෙපිලියෝ. ඉතින් බලන්නක මේ ලගේ ලස්සන ඉතින් මේ බලු තඩියට හොන්තටම නින්ද ගිල්ලයි. ඉතින් බලන්නෝ කටත් තරන් නිදාගනන්න හැට විතර පයිනවනන් ඉතින් මේ ගානොත් පයින්ඩෝනි නැත්තම් වැඩක් නෑ. ඉතින් පැන්ලිගෙන පෙන්නද්දි මෙන්න මේ ජම්ප එකත් අපිට පෙන්න්න නැතුවම ඉන්න බැරුණා. ඉතින් බලන්නක මේ කොලන් ජම්ප එකතාන අපූරුව. ඉතින් ඇඟ හිරිවැට දසුනක් වුණාට මේක කරන්න පට්ට කම්පිටන් නැත් තින්න ඕනේ. ඉතින් බලනක මේ පෝස්ථායිට අත දෙන්නෙකෝම අත දෙන්නතු ආඩම්බර ඉන්න ඇති. එයාගේ තාඩම්බරකම හතු දැකල් තිබට මාළු පාං වගේ හතුවා මීට කලින් දැකලා තිනවාද. ඉතින් බලන්නක මේ හත්ත තනි කරනිකම් මාළු පාන් ගෙඩියක් වගේ. මීට කලින් ඔබ කවද හරි අත්තඩු දෙයක් තියෙන මාළුවෙත් දැකලා තියෙනවාද. ඉතින් බානුක හරිම දුර්ලභ දසුනක්. ඉතින් ගඟකට බෑල තිබ්බට ගඟක යට මෙන්න මෙච්ච ලස්සන දීව්‍ය ලෝකයක් ඔය කියලබ හිතුවද. ඉතින් බලන්නකෝ හරිම ලස්සනයි. ඉතින් මේ කුකුල්ලු ටික බලාගණ්ඩ ඇවිල තියෙන කෙනා බලන්නකු. ඉතින් තඩිම තඩි නයෙක් බලාගන්න කෙසේගෙතත් දෙන්නෙක් තුන් දෙනක භාවනය කන අනිවාරය. ඉතින් මේ වලස්්‍රාල කුරුමානං අල්ලන්නේ මොකේට දීට බලන්නකු. ඉතින් මෙයාගේ හන්ට එකනං ඇත්තරම අත් විශිෂ්ටයි. චීස් කාල තිබ්බට මෙච්චර ලොකු චීස් කෑල්ලක් නංවා කාලනය කියලා මට හොඳටම ශුවර. ඉතින් කටට පොඩ්ඩක් කෙලවන්න දසනත්වයි පෙන්න්නන්නේ. ඉතින් බලන්නක මේ චීස් බර්ග එකට චීස් ඇඩ් කරන හැටි. ඉතින් ලංකායබම් මේ වගේ කණ්ඩතැන් නැති තරන්න. ඉතින් මේ කැස් බෑව කණ්ඩ හදන්නේ කාවද කියලා බලන්නකෝ. ඉති විනි විද පෙන ජෙලිෆිෂ් කෙනෙක්ක. ති මෙයාට කන්නහම් වෙන්න හැබැයි. මේ අය උත්සන්න අයිස් කිව්බැක් කලන හිතුවේ නෑනෑ මේ උත්සන්න ජෙලිෆිෂ් කෙනෙ කොහොත මෙයාගේ බර. ඉතින් මේ අංකල් නම් බිලිපිත්තක් අවශ්‍ය නැති තරම්. ඉතින් බලන්නක මාළු අතින් අල්ලගන්න ඇති. කලාතුරකින් දකින්න ලබෙන ලස්සනම ලස්සන පිච්චතව මේ දකින්නේ. බලන්නක බීච්චයකට ඇවිල දෙන අමුත්තු දෙන්න කවුද කියලා.
බලන්නක මේ උකුස්ස ගන්න ඒම් එක ඉතින් අහිංසක පුංචි හා පැටියෙක්ට තවයි මෙයා මේ ඒම් එක ගත්තේ